නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති මාතා පිතු උපට්ඨානං පුත්ත ධාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං තීති සවුන්ඩ් හදන මහත්තයා දෙන්න කියන්නෝ අර ස්පීකර් දෙක හොඳයි ඓතිහාසික කෝට්ටේ පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි අපේ මෙහෙණින් වහන්ස සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නදියනි මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ ඓතිහාසික කෝට්ටේ රාජධානියේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩහිඳපු පුණ්‍ය භූමිය තුල පින්නතුනි දලදා හාමුදුරුවෝ වැඩහිටපු භූමිය තුල 84000ක් ශ්‍රී සද්ධර්මය මේ නිකලෙල් තථාගත භාෂිතය ස්පර්ශ වෙච්චේ උත්තම දලදා හාමුදුරුව වැඩ හිටපු භූමිය තුල අපි ප්‍රාර්ථනා කරමු බණ අහන්න කලින් අද දවස සංසාර ගමනේ නිවන් දකින්න යන පෙරම් පුරන ආත්ම භාවය හැරවුමක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්කමේ දායකත්වයේ දරන්නේ අපේ ගයේෂා පෙරේරා මහත්මිය හසන්ජිත් මහත්මයා මම කියන්නේ අයියයි අක්කයි කියලා ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න මේ දෙපළ බොහොම නොබෝ දිනකට කලින් අපේ නායක හාමුදුරුවන්ගේ ආරාධනාව ඉල්ලීම මත උන්වහන්සේ 12 දා පහු ඇමරිකාවේ වඩිනවා කිව්වා ඊට කලින් මේ බණ කියන්න ඕන කියලා. මේ පින්කම හරි අපූර්වට සංවිධානය කරගත්තේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරවීමේ අරමුණේ. පින්නතුනි උද්දෘත කරපු ගාථා ධර්මය
මේ ඇත්තෝ මේ වෙනකොට කී පාරක් විතර අහලා ඇද්දෝග මේ මාතා පිතු ප ဋ ාණ බුද්ධ දාරස්ස කටපාඩන්නේ පින්නතුනේ මේ පළවෙනි පේලි දෙක හරියට කරගන්න බැරුව තමයි නායක හාමුදුරුවනේ අඹදරුව පෝෂණය කරන එකයි දෙමව්පියොන්ට බලන එකයි කළ යුත්ත නොකළ යුත්ත මොකක්ද කියලා තේරුම් ගන්න එකයි කරගන්න බැරි හින්දානේ පින්නතුනි ප්‍රශ්න කියමු බලන්න ඔය තුනේ ගැළපීමක් නැතුව ඇති වෙලා තියෙන එක ප්‍රශ්නයක්. ගෙවල් වල 7-800ක් ඉන්නවද? 4-5යිනේ ඉන්නේ. ඔය ජීවිතේ මේතාක් ඒතාක් කාලේ ඉඳන් අද දක්වාම ඔය නැහෙන්නේ මොකේද? ඔය මෙතන කවුරුවත් ඉන්නවද අපිට කන්න කියලා රස්සා කරන? මොකටද ඔට්ටු වෙන්නේ? පවුලට. එක්කෝ දරුවෝ පවුලක් නඩත්තු කරන එක පාදක කරගත්ත ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. මේකනේ අඩියේ තියෙන වෙන මොකද්ද තියෙන්නේ? මේ තන කටයුතු ටික හරියට කරගන්න බැරි වුණාම මුළු ආධ්‍යාත්මයම පිරිනව පින්නතුනි. දරුවන්ට බිරිඳට ස්වාමියාට බලන සලකන සත්කාර කරන එක අම්මගේ තාත්තගේ කටයුතු කරන එක මංගල කරුණු විදිහට බුදුහාමුදුරෝ දේශනා කරේයි. පින්නතුනේ අපි බහුතරයකගේ තෘප්තිය සැනසීම තීරණය වෙන්නේ පවුලේ තියෙන හොඳ නරකකම මත. පවුලේ තියෙන සුභ අසුභතාවය මත. ජීවිතේ වයසට යනකොට දරුවන්ගේ සැලකිල්ල අඩු වෙනකොට ඔය මම ගියා ලංකාවේ ටිකක් එක විදිහක යමක් කමක් තියෙන ව්‍යාපාරිකයෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. මම මේ කියන එක සේරම තේරුම් ගන්න ඕන හොඳේ මේ අපිට වෙන දේ අන්තිමේට. ඒ සේරම බහුතරයක් දරුවෝ විදේශගත වෙලා අර ළඟ තියා ගන්නවට සමහර බිරින්දෑවරු කැමති නෑලු. කාගේද? තාත්තා ළඟ තියා ගන්නවට බිරිඳ කැමති නෑ. අර අපිරිසිදුයිනේ නේ වයසට යනකොට ඉතින් වගේ ගාණක් නෑනේ. එකට කරා මොකද්ද? හොඳ ඇපාර්ට්මන්ට් එකක් ගත්තා. නැවැත්තුවා. ණය ගන්න 4 දිනක් ඉන්නවා ගෙදර. නර්ස්ලා දෙන්නයි වැඩට දෙන්න. ප්‍රශ්නයක් නැහැනේ. දරුවෝ සේරම සතුටින්. ඇයි ඒ? තාත්තට ඕන කරනවා සේරම අපි දෙනවලු. අපිට කියනවා හිතවත්කමට කෝල් කරලා ගිහින් පිරිත් ටිකක් කියලා එන්නලු. එයාත් දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. මං කිව්වා ගිහින් තාත්තා හම්බුණා. ජීවිතේ අන්තිම කාලෙනේ මිනිස්සු සතුටින් ඉන්න ඕනේ නේ. ජරාවට ව්‍යාධියට පත් වෙන්නේ තරුණ කාලෙද? අවසාන කාලෙද? අවසාන කාලේ. ඒ කාලේ කායික සෞඛ්‍ය පිරිහෙනකොට ඉක්මනින් මානසික සෞඛ්‍ය පිරිහෙනවා. වයසට යනකොට තමයි අනේකගේ වෙනස්කම දැනෙන්නේ පින්නතුනි. ඔයත්තන්ට තේරෙන්නේ නැත්නම් ඔක අම්මගෙන් තාත්තෙන් අහගන්නකො. වයසට යනකොට තමයි
අර වයසකට යනකොට ටිකක් අවධානය ඉල්ලනවා. වයසට යනකොට ටිකක් වැඩි හෙවිල්ලක් බැලිල්ලක් ඕනේ. වයසට යනකොට ලොකු ආදරයක් ඉල්ලනවා. අර තාත්තා මට කියනවා හාමුදුරුවනේ මං ඒ කියපු විදිහටම කියන්නද? වැඩ කරන එවුන් ගේට්ටු වරිනකොට මට හිතෙන්නේ කොල්ලා එනවා කියලාලු. පැහැදිලිද මං කියන එක? ඔයත්තන්ගේ මුළු ජීවිත කාලයක දරුවන්ගෙන් තොර වෙන්න බලාපොරොත්තුවක් තියනවද? මෙච්චර කාලයක් නැහුනේ ගැහුනේ මොකේද? දරුවන්ට නෙමෙයිද? ලෝකයක් ගොඩ නැගුවේ කවුරු වෙනුවෙන්ද? මම මේ කියන්නේ කාටත් මේ පුඩිය පත් වෙනව හොඳේ. ආයි දෙකක් නෑ. දරුවෝනේ. හැබැයි ඔය කාලේ කියනෝ නේද අර O level කරපු ගමන් උසස් පෙළ කරන්නේ කොහේ හරි විශ්වවිද්‍යාලයකට දාලා මූලික පාඨමාලා හදාarලා උපාධිය කොහෙන් හරි කරලා කොහේ රටකට යවනවා. එහෙමනේ නේ. අපූර්වට කියනවා එහෙම ගියපුවාම එතකොට අපිට මොකුත් ඕනේ නැහැ. එයාලට ඕන එකක් කරගෙන ඉඳි උගන්නපුවාම ඇතිලු. ඔය හතර හන්දි බලංගු තියෙන කාලේ ඔහොම කිව්වට වයසට ගිහුවම තමයි තේරෙන්නේ. අර තාත්තා කියනවා අර එවුම් කියලා තමයි කියන්නේ වැඩ කරන කට්ටියට. අර මම ඒකත් කියපු විදිහටම කියන්න. එතෙන්ට ආවා කවුරු හරි නර්ස් කෙනෙක් බලන එක්කෙනෙක්. මට ගියාට පස්සේ කියනවා ඔය මෙවුන් කාමරයට එනකොට හිතෙන්නෙම මේ දුවලා එනවා කියලාලු ළමයි. කට්ටියම වීඩියෝ කෝල් ගන්නවලු. කාටද? මම ඇහුවා පිරිත් කිව්වේ නෑ. මොන පිරිත්ද පින්නතුනේ? අර තාත්තා පුදුම. තාත්තා කියනවා මට සල්ලි දෙනවා. ඕන දලකාරයෙක්, ඕන බලකාරයෙක්, ඕන අධිපති කෙනෙක්, ඕන නායකයෙක් අවසානයේ වැටෙන තැනක් තියෙනවා. බුදුහාමුදුරු ඉගැන්වුවේ ද්වේමේ භික්කවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. අනාර්ය පර්යේෂණය උගන්වන්නේ මිනිස්සු ඉපදුනා කියලා දන්නවා ඉපදීමට හේතු හොයනවා. ජරාවට පත් වුණා කියලා දන්නවා ජරාවට දැන හේතු හොයනවා. ජරාවට පත් වෙන්න ව්‍යාධියට පත් වුණා කියලා දන්නවා දැන හේතු හොයනවා. මේ ඕනම කෙනෙක් ව්‍යාධියට ජරාවට පත් වුණාට පස්සේ බුදුම විදියට අසරණයි. අර තාත්තා කියනවා හාමුදුරුවනේ ඔය එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නේ නෑලු. හොඳට හොයනවා බලනවලු. හරි ආසයි කිව්වා. අර කවුරු හරි පුතෙක් ඇවිල්ලා ඔළුව අත ගායි කියලා. තාත්තා කියනවා මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ. අවුරුදු 7-800ක් අපි මේක ජීවත් වෙන්නේ නෑනේ පින්නතුනේ. බණ අහන්නේ සතුටින් ඉන්න. සනසීමෙන් ඉන්න. මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ සනසීමට සතුටට. අපි සමහර කරන දේවල් වලින් ඔය කියන දෙකම නැති වෙලා යනවා. මම මේ දරුවන්ගෙන් අහන්නේ කවත් අන්තිමේට ඔය
උදේ ඉඳන් රෑ වෙනකන් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච අම්මා. උදේ ඉඳන් රෑ වෙනකන් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච තාත්තා. ගෙදර ආවට පස්සේ නිකමටවත් අම්මගේ තාත්තගේ කකුලක් දණිය උඩින් තියාගෙන අතගාලා තියනවද? මම මේ තරුණයෝන්ගෙන් අහන්නේ කරනවද ගෙවල් වල වනේ? මොන දනිස්ද පින්නතුනේ? එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නෑ. දන්න කාලේ ඉඳන් අම්මා තඹපු බත් මුට්ටි වලට නිකමටවත් ඔය අම්මගේ ඔළුවට තෙල් ටිකක් දාලා අතගාලා තියනවද? අම්මට තාත්තට මහ දෙයක් ඕනේ නැහැ. තාත්තා එනකොට අන්තිමේට කිව්වා මැරෙන්න කලින් ළමයි 3 දෙනා එකට ඇඳ ගාව ඉන්නවා බලන්න තිබ්බනම් ඇති කියලා. ඔච්චරයි පින්නතුනි දෙමව්පියෝ හොයන්නේ. ඔච්චරයි දෙමව්පියන්ට ඕනේ. මම ඕක කිව්වා. එතකොට කිව්වා ඉතින් නිවාඩු හම්බෙන හැටියට අපි ඇවිල්ලා යනවලු. මං අහුවද හෙට දිහාට මැරුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් එනවා. ඔය ඕන කෙනෙකුට ඉඩ තියෙනවා මොකක් වුණාමද? ඔයෙන්ද බෑ කියන දරුවෝ එන්නේ නැද්ද මැරුණා? පින්නතුනි මිනිහ පරක්කු කරන්න කියනවා නේද රට ඉඳන් එන්න කියලා. බලනකොට අවුරුද්දක් විතර ඔත්පොලේ ඉඳලා තියෙනවා. නිවාඩු හම්බෙලා නැහැ. මං කියන්නේ මේ දේ අපිට වෙනවා. වෙන්නේ නැද්ද? කායිකව අපි ව්‍යාධියටපත් වුණාට පස්සේ નિરાයාසයෙන් අපි මානසිකව වැටෙනවා. එතකොට අපේ සල්ලි එතකොට අපේ අර බුදුහාමුදුරුවෝ උගන්වනවනේ පුත්තා මත්ති ධනම් මත්ති නේති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ හිටියා මට ධනය තිබ්බා. වෙනතන පුදුම විදිහට ඔය මේ දැන් මේ සජීවි පෙන්වන හින්දා සමහරක් ඒවා කියන්නත් බෑ. මම මේ කාගෙනවත් වෛරෙන් කියනව නෙමෙයි හොඳ. ඕන තරම් අපි දැකලා තියෙනවා. තාත්තා බාත්රූම් එකේ වැටිලා මැරිලා. එතකොට අධිකරණ වෛද්‍ය වාර්තා වෙනවා අධික ලේ වහනය තුලින් මැරිලා තියෙන්නේ. මිනිහ කුණු වෙලා තමයි අල්ලපු ගෙවල් වලට ගඳ ඇවිල්ලා හම්බෙන්නේ. කවුරුවත් නැහැ. අන්තිම මොහොතේ වැටෙනකොට මොනා හිතෙන්නේ නැද්ද? ජීවිතේ කොච්චර කාලයක් සතුටින් හිටියත් මම මේ කියන්නේ වයසට යනකොට කාටත් ඇති වෙන මහා එපා කරපු මහා කාලකන්ණි හැඟීමක් තමයි තනිකම කියන්නේ පින්නතුනේ. තනිකම තමන්ගේ සමීපතමයන් කවදාවත් තනි කරන්න එපා. ඒ වේදනාව ඇති වෙන්නේ ඒක කවදා හරි අපිටත් විඳින්න වෙනවා. මම ඉතින් ඔය වයස ගම්මලා තාත්තලා විතරක් සේරම ඔලු වනනවා. ඇයි එයාලා දැනට ඒක භුක්ති විඳින්මින් සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊට පස්සේ අඹදරුවෝ පෝෂණය කරන එක ඔය ඉතින් හරියට මේ කාලේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවනේ ලංකාවේ. අපි මම මේ පාසල් වලට දොස් පරොස් එහෙම කියනව නෙමෙයි. විවිධ අම්මලා තාත්තලා එනවනේ හම්බෙන්න.
මේ අවුරුදු 15යි 16යි ගෑනු දරුවෝ කියනවා හාමුදුරුවනේ හරි ප්‍රශ්නයක්ලු දුව ඉලෙක්ට්‍රික් සිගරට් එකට පුරුදු වෙලාලු. කෝට්ටේ දරුවෝ එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙමයි. මොකක්ද ඒකට කියන්නේ? වේප්. දැනටත් වාහනේ තියෙනකොට. අවුරුදු 15යි 16යි. ඊට පස්සේ කියනවා දරා ගන්න බෑ. අර කෘතිමව වාගේ හදන්නේ. පීඩනය වැඩි. ඊට පස්සේ කියනවා හාමුදුරනේ දැන් බෙහෙත් බොනවා. ජනෙල් සේරම සීල් කරා කිව්වා. ඇයි ළමයා සීදි විනාසා ගන්න හදනවා. මේ අපේ අම්මලා තාත්තලා විඳින දුක. ප්‍රශ්නේ ඇයි ඔහොම වෙන්නේ? මේ පන්සල් තියෙන්නේ මොකේද? නේ කොහොමද නේ ඇඩ්මිෂන් ආපුවම නායකහර මේක පිරෙනවනේ පූජාවට. ඇඩ්මිෂන් එන්නකන් ඉන්න එපා. සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. කටුනායක කොල්ලට අවුරුදු 19යි. මං ගියා මල ගෙදර. බයිසිකලේ වැදිලා මැරුණ කොල්ලා. අර තණ්ඩෝදෙන් බයිසිකල් උස්සුස් යනවා ළමයි. තාත්තා මම කකුල් දෙක අල්ලගෙන අඬනවා. හාමුදුරුවනේ එක හීනයලු තිබ්බේ. තමන්ගේ දරුවා මට කිව්වේ කොල්ලා කියලා. අර හරි කැමැත්තක් තිබ්බලු කොල්ලව තුරුල් කරගෙන ඉන්න. පැහැදිලිද මං කියන එක? මොන තාත්තද අකමැති? අර අවුරුදු 19යි කොල්ලට පෙරුම් පිරුවලු ජීවිතේ කොල්ලව තුරුල් කරගෙන ඉන්න බැරි වුණා කිව්වා. මැරුණා. අපිට අපේ දරුවෙක් වැළඳ ගන්න වෙලාවක් තියෙනවද? අම්මලා තාත්තලා හිතන්නේ ටියුෂන් ෆීස් දීලා ඉස්කෝල ගාස්තු දීලා වාහනේට සල්ලි දීලා තම්බලා අරපුවාම තේරම හරි කියලා. එහෙම නැහැ. අපිට අපේ දරුවෙක් තුරුල් කරගන්න වෙලාවක් තියෙනවද? අම්මලා තාත්තලා දැනගන්න ඕන හොඳේ. ගෙවල් වල හරි ආදරෙන් ජීවත් වෙන්න. හරි ලෙන්ගතුව ඉන්න. පින්නතුනේ ගෙදරක් කියන්නේ වහලට සෙවිල්ලක්ම නෙමෙයි.
නිවසක් කියන්නේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගෙන විදිහට තමයි ජීවිතේ දුකයිද සැපයිද තෘප්ති කරද අතෘප්ති කරද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ තාත්තලාගෙන් ඇහුවොත් එහෙම ඔය දැන් බැඳලා ඉන්න අම්මලා පතනවද මතු මත්තට මගේ බිරිඳ හම්බයන් කියලා? දැන් විවාහ වෙලා ඉන්න මගේ අම්මලාගෙනුත් අහන්නද? අහන්න කලින් ඔළුව දෙපැත්තට වන්න. තෘප්ති කරද අතෘප්ති කරද? ඇහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් කියන හාමුදුරුවනේ දරුවෝ හින්දාලු ඉන්නේ. ඔය නායක හරලත් මෙතන ඉන්න හින්දා මේක ඉතින් කීවේ නැත්තම් වැඩකුත් නැහැ. බහුතරයක් අම්මලා කියනවා. ඔය ඒක ශාස්ත්‍රීය විදිහට කොහොමද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඔය ගොඩක් පවුල්වල මම කියන විදිහටම කියන්නද? හාමුදුරුවනේ මේ ඉතින් කියන විදිහටමයි කියන්නේ හොඳේ මගේ අසිෂ්ඨකම එහෙම නෙමෙයි. අරක කරන බලුකම් සේරම දන්නවා එව්වත් මං දරුවන්ට කියලාලු තියෙන්නේ. පින්නතුනේ වැඩිපුරම මම පුදුම විදිහට පවුල් ප්‍රශ්නේ පින්නතුනේ. අම්මලා කියන්නේ. එතන තියෙන හොඳේ මොකද්ද? ඒවනම් කරන්න එපා. දරුවන්ට කියන්න එපා තාත්තගේ වැරදි. සේරම උගන්වනවනේ දරුවන්ට. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අඬ බදාගෙන දරුවන්ට කියනවලු. තාත්තලත් එහෙමයි. ඔය 3-4 දෙනා එක්ක හොඳට ඉන්න බැරිකම නෙමේ තියෙන්නේ. මේ හොඳට ගත කරන්න නම් අවශ්‍යයි එකටම මිනිස්සු සීල සම්පන්න වෙන්න ඕනේ. මොකක්ද සීල සම්පන්න වෙනවා කියන්නේ? මෙහෙම තිබ්බට විනාඩි 35ක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. සූස් ගන්න එපා වෙලාව යනවා. මම මේ අද කියන 3 වෙනි බණ බදුල්ලේ ඉඳන් උදේ පටන් ගත්තේ. දැන් මේක ඉවරලා ආපහු යන්න බෑ ගල්ගමුවට. පින්නතුනේ සීල සම්පන්න වෙන්න ඕනේ. මොකක්ද සීල සම්පන්න වෙනවා කියන්නේ? ඔකේ මහ ලොකු දෙයක් නෑ. මේ හිතයි කයයි වචනය සංවර කරගන්න විතරයි තියෙන්නේ. ඔච්චරයි. කය වචනය හිත අසංවර වූ තැන මොකද වෙන්නේ? මට දැන් කියන්න. කයයි වචනයයි කොහොම හරි සංවර කරගන්නේ. හිත එක්ක ආසු කරගන්නේ කොහොමද? ඕකනේ ප්‍රශ්නේ. හිත ඉල්ලන එක දෙන්න ඕනද? පොඩ්ඩක් හිත දමනය කරගන්න වෙනවා. හිත කියන එක කරන්න ඕනද? වෙනතුනේ ඔය හිත කියන වංචාකාරයාට රැවටෙන එකේ ඉවරයක් තියෙන්න ඕනේ. අර මං කලින් කියලා තියෙනවා. දන්නව නේද? අර බූරුව වසුරු දාන්න ගිහලා වික්කේ. රැවටෙන එකේ කෙලවරක් නැහැ.
අඬලා ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔය හැන්දෑවේ විනාඩි 10ක් විතර ටිකක් ගෙදර ඉඳ ගන්න ගිහිල්ලා. හැන්දෑවේ විනාඩි 10ක් විතර ටිකක් ගෙදර ඉඳ ගන්න ගිහිල්ලා. නිදහසේ කල්පනා කරන්න කවුරු ගැනද? දවසට විනාඩි 10ක් හරි ඔය ඇත්තොත් එක්ක තනි වෙන්න බින්නතුනේ. ඔය කරන්නෙම නැති දේවල්. මම කවුද, මම මොකක්ද කරන්නේ, මම මොකක්ද කරන්න ඕනේ කියන එක විතරක් අහන්න. මම කවුද, මම මොකක්ද කරන්නේ, මම මොකක්ද කරන්න ඕනේ කියන එක විතරක් තමන්ගෙන් අහන්න. එතකොට මතක් වෙයි, අම්මලාට මතක් වෙයි මම අම්මා කෙනෙක් කියලා. තාත්තලාට මතක් වෙයි මම තාත්තා කෙනෙක් කියලා. එතකොට කොරණ කුපාඩි වැඩ තේරෙනව නවත්තනවා. ඔය කෝට්ටේ පැත්තේ එහෙම නැති වෙති හොඳේ මම මේ කිව්වට. ඇත්තෝගේ රියැක්ෂන් වලින් හිතෙන්න කෝට්ටේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. දරුවන්ට මතක් වෙනවා මම දරුවෙක්. නිකම් මම කියනවට මේක හිතන්නකෝ. මම කවුද කියන එක ජීවිතේ ඉස්සරලම හිතන්න පුරුදු වෙන්න. මම මොකක්ද කරන්න කියන එක බලන්න. සීල සම්පන්න වෙන්න. මේ පන්සිල් පද පහ රැක ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවයේ පින්නතුනේ. ඔය මහා ලොකුවට ඔට්ටු තට්ටු වෙන්න ඕනෙත් නැහැ. මං කියන්නේ ටිකක් අර පොඩක් මෙලෙක් වෙනකන්වත් ඉන්න එපේ. තද ගතිය යවා ගන්න. මං කියන්නේ පින්නත දැන් මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ හොඳේ. අර එහෙම වුණාම සමහර අම්මලා ඉන්නවා මම නිතර උගන්වන්නේ කන්නේ අර බුද්ධවත කරන්න කියලා. එක කිරියම්ම කෙනෙක් මට එක තරුණයෙක් කිව්වේ මට තරුණයා ගම්පලත් මතක නැහැ. හාමුදුරුවෝ කියන හින්දා බුදුහාමුදුරුවන්ට පෑන් තිබ්බලු. මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා පහෝදා නැගිටින්න පරක්කු වෙලා. නැගිටිනකොට කිරියම්ම බයිනවලු. තියනවනම් හැමදාම එකම වෙලාවට ඔය තියපිය කියලා. මම අර පොඩ්ඩක් ඔකට හිමීට කෙරුවට මොකද වෙන්නේ? අන්තිම වෙන්න අර කිරිහාමි සිල් ගත්තා වගේ තමයි. එහෙනම් අර එකපාර වෙස් පෙරලනවා වයි පෙරලෙන්න කියනව නෙමෙයි පින්නතුනේ හොඳේ. මේක හරි සංයමයෙන් සීල සම්පන්න වෙන්න ඕනේ. අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න. මොකද කරන්නේ? මොකක්ද කරන්න ඕනේ කියන එක. එතකොට බලයි අපි කරන්නේම අපිට ඕන දේවල් නෙමෙයි කියලා. පින්නතුනේ ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම ඒක පෙරලා ගන්න පුරුදු වෙන්න. ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ල මත තමයි කුසලය අකුසලය තීරණය වෙන්නේ. ඒක ෆිල්ටර් කරලා ගන්න. දැක්කහම ඇති වෙන අරමුණ මේක කුසලයක්ද අකුසලයක්ද කියලා හිතන්න. ඔන්න ඕකයි මනුෂ්‍යාත්ම භාවයේ තියෙන වටිනාකම. මේ කරන දේ කුසලයක්ද අකුසලයක්ද කියන එක කල්පනා කරන්න. දාද බලන්නකොනේ. ඔය මෙහෙසරේ පොරකම් කරනවද නැහැ? කෝට්ටේ එහෙම නැතුවද? කෝට්ටේ හොඳයි. මොකවත් නැහැ. යනකොට බැලිය හැකි. පින්නතුනේ ඔය අපූර්වට සෙරෙප්පු දාගෙන ගිහිල්ලා කියන්නේ අර පැටලිලා දාගෙන ආවා කියලානේ. අද හොඳට බලන්න ඕනේ බෙල්ල පාත් කරලා මගේ දණුන්ගේද කියලා. මගේ දෙක නැත්තම් මොකද කරන්නේ? මගේ දෙක වෙන කවුරු හරි දාගෙන ගිහිල්ලා ඒ හින්දා එහෙම
කැත වැඩ කරන්න එපා. හොරකමනේ. අනෙක පව් වැඩක් කෙරුවා කියලා අපිත් කරන්න ඕන. එහෙම එකට එක කැපෙන්නේ නැහැ. පුරුදු වෙන්න. මායත් කියන්නේ සීල සම්පන්න වෙන්න. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පෙරම් පුරපු බෝධිසත්වයෝ ඇවිල්ලා කුස පිළිසිඳ ගත්තෙත් මහා මායා දේවියගේ. මොකක් සමාදන් වුණායෙන් පස්සේද? පෙහෙවස් සමාදන් වෙලානේ හිටියේ මහා මායා දේවිය. සීල සම්පන්න වෙන්න. අපේ වචනය හික්මෙන්න ඕනේ. ඔය වචනේ බලන්න පුළුවන් වුණාද හික්මීම කොච්චරද කියලා. මේ ඉස්සර ඉඳගෙන කට්ටිය නැගිටින්න ඕන. සීල සම්පන්න භාවය. එහෙනම් ඔය හරි පරිස්සමට බින්නතුනේ. ඔය වහින තැන්වල බණ කියනකොට එහෙම ගහගෙන තියෙනවා. ඇයි ඒ? අල්ලපු කුඩේ වතුර ඇඟට වැටෙනවලු. ඇත්තටම නායකහරණ හිටගෙන හිටියා කියලා ගැහුවා අම්මා කෙනෙක්. මම මේවා යන හින්දා තන කියන්නේ නැහැ ලොකු පිරිසක් හිටපු තැනක. සාධාරණයකුත් තියනවාද කියලා හිතනවා. ඉතින් උදේ 6ට විතර ඇවිල්ලා ඉඳ ගන්නවා 4ට තියෙන බණට. අනේ ඉඳ ගත්තාම ඉස්සරහෙන් ඇවිල්ලා හිට ගන්නවා. ඔය අනේක හිට ගත්තා කියලා අපි අසංවර වෙන්න ඕනද? අපේ සීල සම්පන්න භාවය නැති වෙන්න ඕනද? අර විනාඩි 10 ඇතුළත කල්පනා කරන්න. මගේ වචනයෙන් අද මොකක්ද වෙච්ච පාපය කියලා. දැන් නිකම් බණ කියනකොට කල්පනා කරන්න. මගේ වචනයෙන් මොකක්ද අද වෙච්ච අකුසලය කියලා. ඔය මගේ හිතෙන් මොකක්ද වෙච්ච අකුසලය කියලා. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේවා පුරුදු වෙලා මේවා ප්‍රගුණ කරලා හිත එකලස් කරගෙන තිබ්බේ නැත්තම් කවදා හරි මේ මස් ගොඩ දිරනවනේ. මේ කරජකනේ මේ මාංශකේ මේක දිරනවනේ. මේක දිරලා අපි මානසික ව්‍යාධියට පත් වුණාට පස්සේ අපිට මතක් වෙන්න තියෙන අපි කරපු අකුසල් ටික විතරයි. පින්නතුනි මෙහෙම හිතලා ප්‍රගුණ කරලා අතාරින්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඒක ඉතින් කරන්න හම්බෙලා තියෙන වෙලාවේ. අයත් හිතයි හාඳුරුවම කිව්වට ගෙවල් වල පිච්චෙනවනේ පින්නතුනි නේ. කොච්චර ප්‍රශ්නද? විනාඩි 10ක් එහෙම හිතන්න වෙලාවක් තියෙනවද? එකටම පින්නතුනි අර ඒකනේ පන්සල් එන්නේ. ඇයි දුවගෙන පන්සලේ බෝධින්නාන්සේ ගාවට එන්නේ? අර හිත සැහැල්ලු කරගන්නලු. කොච්චර හිතේ අසහනකාරී භාවයද කියනවා නම් ඔය මේ පැත්තෙම තමයි දරුවා දැම්මේ පුද්ගලික පාසලකට කිව්වා. හොඳට ඉංග්‍රීසි ටික හදාගත්තලු. හාමුදුරුවනේ යාළුවොත් එක්ක එක වුණාලු. කොල්ලන් නැති වුණා කිව්වා. මං එහෙම දැන් මොකද කරන්නේ? නැගිටිනකොට හැමදාම 2300ක් ටේබල් එකෙන් තියලා තියන්න ඕනලු. ඇයි? නැත්තම් කාර් එක කණුවේ හප්පනවලු. කාර් එකට නැගලා මොකද කරන්නේ? සල්ලි දුන්නේ නැත්තම් හප්පනවා. කියනවා මැරෙන්න බැරිකමට ඉන්නව මොකක්ද කරන්නේ කියලා අහනවා.
මේ කැතකුණු අත ගාලා ලේක් ටික කිරි කරලා පෝල හදපු දරුවෝ වෙන මොකක්ද මේ අම්මලාට තාත්තලාට තියෙන පීඩනය? පුරුදු වෙන්න වෙනවා දරුවෝ හදනකොටත්. මම මේ තරුණ තරුණියන්ට කියන්නේ දඩබ්බර ගති ටික ටිකවත් නවත්තන්න. සීල සම්පන්න භාවයේ විතරක් සකස් කරගන්න. ඊට පස්සේ අපේ වචනය පරිස්සම් වෙන්න ඕනේ. මම ඉතින් හැමදාම මේ ඔය දේශනා කරනවා කෝට්ටෙත් කියනවා. බැරිද අද ඉඳන් කාටවත් ඔය දේශ සහගත සිතින් තෝවත් නොකිය ඉන්න. මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් විතර කුණහරුපෙන් බැනුම් අහලා තියෙනවා. අදිෂ්ඨාන කරන්න 2026 අවුරුද්ද හිතක් රිදෙනවා නම් කාගේ හරි කුණහරුපයක්වත් කියන්න එපා. බැරිද නොකිය ඉන්න. හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කතා කරන්න එපා. අපිට සැනසීම කියන එක ඉතුරු වෙන්න ඕනේ. මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. පුදුම විදිහ අසරණකමක් දැනෙනවා බින්නදුනේ. ඒ කියන්නේ එහා පැත්තත් පේනවා මෙහා පැත්තත් පේනවා. උතන අය රැඳෙන්න කාලයක් තියනවද? ජරාවට පත් වුනහම ව්‍යාධියට පත් වුනහම හොඳට මතක තියාගන්න ඕන අපිට අපි විතරයි ඉන්නේ කියලා. කවුරුවත් නැහැ. එතකොට මතක් වෙන්න ඕන අපේ සීල සම්පන්න භාවය. අහලා දෙනවනේ දර ධම්මික උපාසක. පින්නතුනි ඔය මම දැකලා තියෙනවා. අර වයසක අම්මලාට තාත්තලාට පිරිත් කියන්න ගියපුවාම නායක අහන්න පිරිත් හුයි අත් දෙකට දාලා සමහර දරුවෝ තද කරගන්නවා අම්මගේ තාත්තගේ. ඕක අල්ලගෙන ඉන්නලු. මෙලෝ සංසාර දෙයක් තේරෙන්නේ නැහැ. කවදා හරි පිරිත් ටිකක් හරි කියනකොට ඒකට හිත යොමා ගන්න තරමට මේක හැදිලා තියෙන්න ඕනේ. හිත සමාධිගත වෙන්නේ එතකොට මතක් වෙන්නේ එතකොට. 2026 අවුරුද්දේ පුරුදු වෙන්න පස් පවින් වලකින්න. අධිෂ්ඨාන කරන්න. මම නම් යෝජනා කරන්නේ මදුරු එක්කත් මරන්න එපා කියලා. සතෙකුටවත් හිංසා කරන්න එපා. පින්නතුනේ දීර්ඝායු භාවය ලැබෙනවා. නර අභිවාදන සීලිස්සනේ නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. අර විනයවත් භාවයේ ශිෂ්ට සම්පන්න භාවයේ මහාන බමුණන්ට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන නිතර නිරතුරු මතක් වෙන්න ඕනේ. අර පුළුවන් නම් දවසට එක සැරයක් හරි මේ හැම කෙනාටම ටෙලිෆෝන් තියෙනවා. මේ හැම කෙනාටම Facebook ඇති. අපේ තරුණ මහත්තුරු දරුවෝ නේ නායකයන් මේ දහම් පාසලක් තියෙනවන්නේ නායකයන්. ඔය මෙතන ඉතින් නේ කී දහහකට බණ කියනවද කී දහහක් එනවද පිහිට ගන්නවද වඳිනවද මේ කෝට්ටේ රජමහා විහාරය කියපුවාම පින්නතුනේ මෙතන හාස් කම්පිරිච්ච භූමියක් නේ. මෙතෙන්ට එක්කහුව වෙලා ඉන්න තරුණයෝ දරුවෝ පුතේ නායකයන් මන්න යෝජනා කරන්නේ මුළු ලංකාවේම Facebook එකේ යන්න ඕනේ වල්පල් වෙනුවට බුදු ගුණ කියලා. Facebook එක පන්සලක් වගේ තියෙන්න ඕනේ. දැන් මොනවාද යන්නේ? මේ දවස්වල යන්නේ කත්නෝරි ආඳුරන්ට බයිනෝ.
වැඩිපුර ට්‍රෙන්ඩින් පින්නතුනේ. අයදි මට බයිනවත්තන්ට අමුතුවෙන් කියන්න ඕනේ. සල්ලි කොච්චරක් පොම්ප කරලා ඇද්ද? ඔය අකම්පිත වෙන්න ඕනේ. කම්පා වෙලා හරියනවද? එහෙම කොහෙවත් යන පොල් කොම්බෑගේ වැදුණා කියලා සැලෙන්න ඕනද? වෙනදනේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ලොකු පිරිසක් හරි බයයි මොකේද? මුළු ලංකාවම පන්සලක් වෙයි කියලා. ලොකු පිරිසක් බයයි. සම්බුද්ධ ශාසනය බැබලෙයි කියලා බයයි. හැම තැනම දස දිසාවේ පැතිරෙන්න ඕන පින්නතුනේ. අර මේ ධම්මපදේ ගාතාවක්වත් දවසට ඕක අතට ගත්ත කෙනෙකුට මං කියන්නේ අද අපිට ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන් ලේසිම මාදිලිය මොකද්ද? පින්නතුනේ අපි නිවාඩුවක් හම්බෙච්ච ගමන් මේ හැල්මේ දුවන ජීවිත අතට ගන්න ෆෝන් එකනේ. බලපු ගමන් අපිට පේන්න තියෙන්න ඕන මොනවාද? අපි තවත් වෛරයෙන් ක්‍රෝධයෙන් වෙලෙන පෙළෙන තැවෙන දැවෙනේව්වද? සියලු සත්වයෝ සුවපත් වේවා කියලා තියෙනවද? මේ දරුවන්ට පේන්න ඕනේ මේ බුදු ගුණ ධර්මය මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. මතක තියාගන්න. සම්බුද්ධ ශාසනයට කිසි කෙනෙකුට අකුල් හෙලන්න බෑ. ලංකා දීපය තුල තව පිරිසක් බයයි සිවුරේ බලය වැඩි වෙයිද කියලා. කවදාවත් ඕව නවත්තන්න පුළුවන්ද? කවදාවත් බෑ. මම බලාගෙන ඉන්නේ මේ බණ 10ක් හරි මාසෙට ටිකක් විවේකීව ඉන්න. පින්නතුනේ සම්බුද්ධ ශාසනය බැබලෙන්නේ තේරවාදී බුදුදහම ලෝකයටම අරගෙන යන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමේ පටන් නිමක් කොනක් නැති අවුරුදු 5000ක් නෙමේ පින්නතුනි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඉන්න තාක්කල් සම්බුද්ධ ශාසනයට චිරං ජයතු සාදු කාර්යයක් දෙන්න. කවදාවත් මේ මොන බලවේගාවත් කෝට්ටේ පන්සලේ තියෙන අනුභවය නැති වෙනවද? මේක මේ පුද්ගලයෙකුගේ අනුභවයක් නෙමෙයි. මේ අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මයේ කියන තැන අපේ පන්සල මේවා එහෙම නැති වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට විවිධ චෝදනා කරාට නේ පෙරහැර කරනකොට එහෙම කී දෙනෙක් කුලප්පු වෙනවද නේ? අලින්ට වඩා කුලප්පු වෙන මිනිස්සු ඉන්නවනේ. අපේ මේ හෙළේ සංස්කෘතික මංගල්‍යයන් මේවට කොච්චර ඔට්ටු තට්ටු වෙන පිරිස් ඉන්නවද? ඒ නිසා මතක තියාගන්න. කවදාවත් මේ ධර්ම ප්‍රචාරක කටයුතුවත් සම්බුද්ධ ශාසනයේ දීප්තියවත් නැති වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා හරි නිහඬව නිහතමානීව කටයුතු කරනවා. අපේ නායකහාරෝ මාව පිළිගන්නකොට මොකද්ද කිව්වේ? නේ සත්මහල් ප්‍රාසාදය. පින්නතුනි අනුරාධපුර පොළොන්නර යුගය මතක් වෙන්නේ. මොකටද හදන්නේ? මේ නායකහාරවලට ඉන්නද? මේ උන්වහන්සේලාට මේ ඉන්න වෙලාවක් නැතිකම තියෙන්නේ. නමුත් මොකක්ද මේ ගොඩනගන්නේ?
ස්ථිරනායකහරණ ඕකට දොස් කියන බලන්නකො. මොකක්ද කියන්නේ? ඔච්චර මොකටද මෙච්චර ඉඩ තියෙනකොට කියලා අහන්නේ. අවුරුදු 100 ගණන් බණ කියයි පින්නතුනේ. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි ඉක්මනින් ඒ විහාර කර්මාන්තේ සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද පොරොන්දු වෙනවා නායකහරණ ඒ පළවෙනි බණට මම වඩිනවා. මේ බබලන්නේ මොකක්ද? සම්බුද්ධ ශාසනය අපේ පන්සල. අපේ දරුවන්ට බණ ටික අහන්න එන්න තියෙන තැන. මේ දරුවෝ සකස් වෙන්න ඕනේ. දරුවෝ හැදුනහම යන්න තැනක් තියෙන්න ඕනේ. ඒවට අවශ්‍ය භූමිය හැදෙන්නේ. මම දේශනා කර කර හිටියේ අපේ සීල සම්පන්න භාවය, අපේ හිත, අපේ කය, අපේ වචන. එන සෑම සිතුවිල්ලක් ගැනම හරි අවදියෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. දෙපාරක් හිතන්න. මේක කරොත් මට අකුසලයක් සිද්ධ වෙයිද කුසලයක් සිද්ධ වෙයිද? සබ්බ පාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා. මේවා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. පින්නතුනේ ඔය මිනිස්සු වෙලා ඉපදුනහම දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? වෙනදනේ දුර්ලභ වෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය නිස්කාරණේ නාස්ති වෙන්න කලින් ඔය සිගරට් එකක් වුණත් බොනකොට හිතන්න ඕන හොඳේ. කොල්ලෝ හරියට කුඩු ගහනවා. මම ගහන්න මොකවත් තියාගන්න බෑනේ මේක හොරගම් කරනවාට. පුදුම විදිහට අයිස් ගහනවා. මම මේ ජීවමාන බුදුහාමුදුරු වැඩ හිටපු භූමියේ ඉඳන් මේ ලෝකෙම්ම ඉල්ලන්නේ තරුණයෝ එක පෙළට මේවා නවත්තන යුගය. පුතයෝ නවත්තන්න ඕවා කරන්න එපා. ඇසුරු කරන මනුස්සයා දිහා දෙපාරක් හැරිලා බලන්න. මම ඇසුරු කරන කෙනාගෙන් මට සෙතක් වෙයිද යහපතක් වෙයිද කියලා හිතන්න. ඔය එක තරුණයෙක් හම්බුණා කෑගල්ල පැත්තේ. අම්මා එක් කරගෙන ආවා කොල්ලා උසස් පෙළ ලියන්න බෑ කියනවලු. ඔය එකේ කිව්වට හුරු වෙලා. නේ කොල්ලෝ ගුලි කනවා ගංජා බොනවා ඕනේ කරන්නේ. ගන්න දෙයක් නැහැ මේ පැති. විනාශ වෙලා තියෙන්නේ. රටේ නැති මද්ද්‍රව්‍ය පින්නතුනේ. මම ඇහුවා ඒ තරුණයාගෙන්. පුතේ ඇසුරු නිසුරු කරන යාළුවන්ගෙන් කී දෙනෙක් උඹට කිව්වද උසස් පෙළ ලියාපන් කියලා? එතකොට තමයි කොල්ලගේ ඇස් පෑදුනේ. එක්කෙනෙක්වත් කිව්වේ නෑ කිව්වා. එක්කෙනෙක්වත් කිව්වේ නෑලු. ඇසුරු නිසුරු කරන උදවියගෙන් කවුද අපේ හිතේ අපේ ඉදිරියේ අපේ පැවැත්මේ යහපතට වෙන දෙයක් කවුරු හරි කියපු කරපු කෙනෙක් ඉන්නවද? ඔය කේලම් කියන මිනිස්සු නම් ඇසුරු කරන්න එපා කවදාවත්. කොටවනවනේ ඒකනේ.
ගිනි තියනවා. කාටවත් ජීවිතේ එදිරිවාදිකම් කරන මිනිස්සු ඇසුරු කරන්න එපා. හේතුව අපේ තියෙන මෛත්‍රිය නැති වෙනවා. මතක තියාගන්න. අපි හරි ඉක්මනින් මැරෙන මිනිස්සු වෙන්නතුනේ. බණ කියනකොට මම මැරෙන්නත් පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. එහින්ද ඔය විවිධ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයෝ ඉන්නවා නම් අද ඉතින් මොන තරම් දේවල් හොරකම් කරයිද? කවදාවත් මිම්මනත ඒවා කරන්න එපා. ජීවිතේ අඳුරෙන් අඳුරටම යනවට වඩා ටිකක් හරි ඉස්සරහට එන්න බලන්න. කවදාවත් අනුන්ගේ ගතු කියන්න කියලන් කියන්න පද හදන්න ඕවට එහෙම යන්න එපා. අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න, විනාශ කරන්න, නාස්ති කරන්න, සතුටු වෙන්න කාට හරි හරියනකොට මත්ද්‍රව්‍ය නිසා ඕව නැති වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට පින්නතුනි මනුෂ්‍යාත්ම භාවයේ තුල සකස් කරගන්න පුළුවන් වටිනාම දේ මැරෙන්න කලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පුළුවන් තරම් පාරමිතා පුරන්න. මෙහෙම පාරමිතා පුරන්න මේක ලොකු කුඩා බාල මහලු සේරම එක්කහුවෙන්න. එහෙනම් ඔය අද අධිෂ්ඨාන කරලා යන්න හාමුදුරනේ මට අය කවදාවත් ඔයත්තුන්ගේ ගෙවල්ලත් ඉන්නවද ටක් ගාලා කේන්ති යන මිනිස්සු. සමහරු ඇහැරවන්නත් බයයිනේ ඇයි? ඇහැරෙවොත් එහෙන් බයිනවලු. එහෙනම් අඩ ගොංකම් වුව හොඳේ. කේන්තිය කියලා කියන්නේ මොකද්ද? මොඩගම. මම මේ කියන්නේ කේන්ති යන උදවියට නෙමෙයි කේන්ති එන උදවියට. ඔය පොඩි දෙයක් ඇතිනේ. ඔය මං ඔය දිල්ලි මම පශ්චාත්තුපාදය කරේ දිල්ලි විශ්වවිද්‍යාලේ ඉන්නකොට නායකහන්න එක දැරවියක් එනවා මේ අඩි හප්පා එනවා. එහෙම මට තේරෙනවා මේ කුණුහරුපෙන් බයිනෝ. කාටද බයින්? එක වොයිස් මැසේජ් එකක් දානවා බයිනවා. ඇවිල්ලා දක් ගාලා ෆෝන් එක තිබ්බ මේස උඩ ඉඳගත්තා. මම මොකද මේ කලබලේ බයන මන් දිහාත් කණ්ඩ වගේ බලලා තව වෙනකන් good morning කිව්වේ නෑලු. මං කවුද ආයෙ මොකුත් අහන්න ගියේ නෑ. මට හිතෙන්නේ මොකක් හරි ඔය ඒක කලින් good morning කියලා නෑ කියලා. පුපුරු ගහනවා. මූණේ අබ්බ පුපුරනවා. ඇයි ඒ? ඔය ගෙවල් වල බැලුවත් වැරදිනේ පින්නතනේ. බලන විදිහත් වැරදිනේ. ඔය මූණ එකට එක කියනවද ගෙවල් වල නෑ. කෝට් එහෙම නැතුවද? බැරි දාද්දි නැන්වත් එකට එක නොගියා ඉන්න. එකක් කිව්වොත් 60ක් කියනවනේ අනිත් පැත්තේ. ඇවිලෙනවද නිවෙනවද? මොකද? ඒකට කියන්නේ මෝඩකම කියලා ඈ. ඒක නම්බුකාරකම එහෙම නෙමෙයි. කේන්ති යනකොට ඔය සමහර තාත්තලා ඉන්නවා ආන් කාක්කා සුදුයි කියලා කිව්ව සුදුම තමයි ඉතින් ආය. එහෙම එච්චරම ප්‍රඥාවන්ත වෙන්න එපා. පුරුදු වෙන්න. ඔය සේරම ඉතින් ගෙවල් වල තියෙන පිටට නැහැනේ. මාරේක තරුණයෙක්ගෙන් අහනවා විදේශ ධර්ම දේශනාවකදී මම මේ කියන්නේ කේන්ති යන උදවියට අනික් කට්ටියට නෙමෙයි. හාමුදුරුවනේ
ඉක්මනින් කේන්ති යනවා මං කිව්වා මොකේද අර එකම දෙපාරක් කිව්වත් කේන්ති යනවලු. ඒ කියන්නේ ඈ කියලා අහන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කේන්ති යනවා. මොකක් හරි අර කියනවනේ සමහර කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්න කියලා කියනවනේ. ඔය කේන්ති යනවද කවදාවත් පිටස්තරයොත් එක්ක? මම ඇහුවා යාගෙන් දැන් ඔබතුමා කවදා හරි එයාපෝට් එකෙන් ඉමිග්‍රේෂන් එකෙන් අපෙන් ප්‍රශ්න කරනවා. කවදාවත් කේන්ති යනවද අපිට? වෙන තැනකට ගියාට කේන්ති යනවද? කේන්ති යන්නේ කාත් එක්කද? අපේ ප්‍රියතමයොත් එක්ක විතරයි අපිට කේන්ති යන්නේ. අපේ කටේ සද්ද තියෙන්නේ කවුරු ඉස්සරහද? දැන් ඔය යකුණක්ග කියලා පාර යනකොට කුණුහරුප කී කියනවද නැහනේ? ඔය සේරම ඇවිස්සෙන්නේ කවුරු ඉස්සරහද? අපේ ප්‍රියතමයෝ ඉස්සරහ විතරයි. මොකද්ද ප්‍රතිඵලය? අපිට අපේ ප්‍රියතමයෝ නැති වෙනවා. අන්තිමේට ආදරේ විතරක් ඉතුරු වෙනවා. ගෞරවය නැති වෙලා යනවා. පුරුදු වෙන්න කේන්ති ගන්න එපා පින්නතුනේ. කොච්චර ඇවිස්සුණත් කමක් නැහැ. නේ අපේ මේ හාමුදුරුවෝ ඉන්නවා වගේ ඉන්න. මේ ලෝකේ ගරහන්න පුළුවන් ලේසිම જાතිය කවුද? හාමුදුරුවෝ. හේතුව රිටර්න් නැහැනේ. අය පැමිණිල්ලක්වත් දානවද? මම එන්තරවාසී යවුවා නම් පින්නතුනේ. ඇයි මේ ශාක්‍ය පුත්‍රයෝ බුද්ධ පුත්‍රයෝ මේ ලෝකේ කවුරුත් බලන්නේ අපේ ඒවා හොඳ පරීක්ෂාවන්. අද ගෙදර ගිහින් අපිට අපිව පරීක්ෂා කරගන්න පුළුවන්. මගේ චිත්ත වේගයන් කොහොමද කියන එක දැනගන්න පුළුවන්. මට වෛරක්කාරකම්, මට හතුරුකාරකම්, මට එදිරිවාදීකම, මට තරහව ඇති වෙනවද? මගේ සත්පුරුෂ කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. මම යෝජනා කරන්නේ අනේක තුල කොච්චර සත්පුරුෂකම් තිබ්බත් කමක් නැහැ. පින්නතුන් ළඟ සත්පුරුෂකම තියාගන්න. මම ප්‍රාර්ථනා කරනවා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල මේ අම්මලාට තාත්තලාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ හැරවුම අරබන්නට මේ ආත්ම භාවය සුදුසුම ආත්ම භාවයේ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්නතුනේ සීල සම්පන්න භාවය රැකගෙන අර පෞල් පන්සල් වගේ තියාගෙන හරි පරිස්සමට ජීවත් වෙන්න. අපි ගාව තියෙන හොඳම දේ දෙන්න. අර විඩෙන් විඩේ ඉස්මතු වෙන අකුසල මූල ධර්මයන් යටපත් කරලා ගන්න. අපි කවදා හරි නිවන් දකින්න දෙපේ. හැල්මේ දුවන මේ ජීවිතේ නවතින දවසක් තියෙන්න දෙපෙයි. හන්දෑවේ අර මම කියන විනාඩි 10 ඇතුළත කල්පනා කරනකොට හරි සතුටක් හිතෙන්න ඕනේ. කවදාවත් බොරුව, වංචාව, හොරකම, ලැජ්ජාවට පත් කරන එක, අනේකා පහසුතාවයට පත් කරන එක නේ හරි ආදරෙන් ඉන්න මිනිස්සුත් එක්ක හරි කරුණාවෙන් ඉන්න. මොකද අපි කරන කියන හැම එකක්ම පින්නතුනේ අපිට ජීවිතේ කවදා හරි ගෙවන්න වෙනවා. අපි කරන කියන හැම එකක්ම කවදා හරි කුසල් නම් ඒවා භුක්ති විඳින්න වෙනවා, අකුසල් නම් ඒත් භුක්ති විඳින්න වෙනවා. කියන හැම වචනයකටම වග කියන්න වෙනවනේ.
කොහොමද නේ පින්නතුනි තිරිසන් ලෝකයකවත් ඉපදුනොත් එහෙම කවදා ගොඩ එන්නද? එහෙම නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔබ? එක වචනෙන් මිස් වෙනවා පින්නතුනි. හරි පරිස්සම් වෙන්න ඕනේ. අප්‍රමාදී භාවයක හොඳට සිහිය පිහිටුවා ගන්න ඕනේ. ඔය පෙන්නදනේ තිරිසන් ලෝකවල ඉපදුනහම අය වතුර පෙදක්වත් දී ගන්න පුළුවන්ද? ඉල්ල ගන්න මිනිස්සෙකුට රුපියල් 10ක් හරි දෙන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? සතෙකුට කෑම ටිකක් හරි දෙලා පිනක් කරගන්න පුළුවන්. බල්ලොන්ට බලල්ලුන්ට මෙව්ව කිව්වට තේරෙනවද? පව් පිං මොනවාද කියන එක දැනගන්න පුළුවන් එකම ආත්මය මනුෂ්‍යාත්මය. ඕක හොඳට ලැබිලා තියෙනවනේ. කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. කිසි කෙනෙකුට අවමන් කරන්න එපා. මතක තියාගන්න හොඳට. අනෙක අර දෙකේ කොලේට දාලා කතා කරන්න එපා. පහත් කරන ඒවා කරන්න එපා. මෙහෙත් ඉන්නවද මාන්නක්කාරකම තියෙන මිනිස්සු නැහැ. ඔය තමන්ගේ රස්සාවෙන් තනතුරෙන් ඔව සමහරු පන්සල් වලට ඇවිල්ලත් ඔව පෙන්නනවනේ. අර හාඳුරු අඳුරනවා නම් එතනත් මාන්නක්කාරකමක් හදාගෙන ඉන්නේ. දන්නවනේ මාන්නක්කාරව කවුරු වෙලාද උපදින්නේ? අනේ අතිමාන්නෝ කුකුරු. බල්ල වෙලා උපදින්නේ. ඕන් දැන් මතක් නැති අහවලා බල්ලා වෙලා උපදින්නේ කියලා. ඔය හරි අපූර්වට ජීවත් වෙන්න පින්නතුනේ. මේ වචනයත් බෝධිසත්වව පරිස්සම් කරේ. ජීවිත පරිත්‍යාගයනේ ශාන්තිවාදී ජාතකයේ වචනේ පරිස්සම් කරපු හැටි. මණිකාර කුළුපග තිස්ස හාමුදුරුව වචනේ පරිස්සම් කරපු හැටි. ගිජු ලිහිණියා මැරුණා කියලා දැනගත්තට පස්සේනේ කිව්වේ මණික ගිල්ලේ ඌ කියලා. පරිස්සම් වෙන්න කියන්නේ ඒකයි. ඒ නිසා මේ පින්නතුන්ට ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවය නිවන් දකින්න පිම්පුරන්න හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපේ නායක හාමුදුරුවෝ ගෞරවනීය විහාරාධිපති මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ විශාල ගෝල පිරිසක් හදලා අවුරුදු ගානක් තිස්සේ පන්සලේ දියුණුවට උන්වහන්සේ මේ රැක්කේ කෝට්ටේ පන්සලම නෙමෙයි. බෞද්ධ අපේ අනන්‍යතාවය. අපේ නායක හාරුනේ ඇමරිකාවේ. ඔය ලංකාවේ මිනිස්සුන්ගේ නායක හාරුනේ තියෙනවා. අය මේ නායක හාරුලා ඇමරිකාවේ ගිහිල්ලා සැප විඳිනවනේ අර හීතලේනේ. මොකක්ද පිහිටවන්න හදන්නේ? අර හාමුදුරු කෙනෙක් විදේශ රටක ඉන්නකොටත් කියනවා ඒ හාමුදුරු ඉන්නේ රට. අය මොකද තානාපති සේවයේ ඉන්නවේ නෑනේ. මොකක්ද එහෙ ගිහිල්ලා කරන්නේ? බුද්ධ ශාසනේ පන්සලක්නේ හදන්නේ. මේ මොඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නායක හරනේ ඒ වැඩි වෙන්නේ අපේ ගොඩ කියලා. බුදු සසුන බැබලෙන්නේ කියලා සමහර අඥාන මිනිස්සුන්ට තේරෙන්නේ. ඒවට ගරහන උදවේ ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා අපේ නායක හාරුලට මේ කරන සේවාව තව දුරටත් සිද්ධ කරන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. උන්වහන්සේලා නිරෝගිමත් වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ ඇමරිකාවේ පදිංචි අපේ හසන්ජිත් මහත්මයා අපේ අයියා ගයේෂා පෙරේරා මහත්මිය අක්කා පුදුම විදිහට අපි වෙහෙට ගෙන්නගෙන ධර්ම ප්‍රචාරය කරන්න උනන්දුව.
උවමනාව ඇමරිකාවෙන් ඉඳලා මෙහෙ මිනිස්සුන්ට බණ අස්සන්න තියෙන උවමනාව මොකද්ද නැත්තම්? ඒ තමයි අර බෞද්ධය අපේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙනකොට ඒකට ඒක නගා සිටුවන්න කටයුතු කරනවා. අද උදේ මං බදුල්ලේ ගිහිල්ලා බෙදලා එතුමන්ලා එක්කහුව කරලා දීපු සල්ලි මුළු බදුල්ල දිස්ත්‍රික්කයට මං ආයෙත් යනවා. ඇමරිකාවේ අපේ කැනඩාවේ දායක පින්නතුන් පුදුම විදිහට මේ වෙනකොට මං එහෙම එකතු කරලා කෝටි 5ක විතර දීලා දෙනවා. කෝටි 5ක විතර. අපේ පන්සලේ ඉන්නේ දායකයෝ 150යි. රාජ්‍ය සේවකයෝ 3 දෙනෙක්වත් නැද්ද කොහෙද? සිග්නල් නැහැනේ අපේ පන්සලේ ෆෝන් වලට. ඇයි? එච්චරටම දියුණුයි. ලෝකෙ හිතාගෙන ඉන්නේ කොහොමද? කත්නෝරුවේ හොඳ කැම්පේන් කරනවා හොඳ. අනේ ආවනම් කෝල්ලක්වත් ගන්න බෑ. මඩ විදිනවා වහලටත් එක්ක. පාර එච්චරටම හොඳයි. ඔයත්ොන්ටත් හිතෙනවද නේ වීඩියෝ වල ඉන්නකොට අම්මා හොඳ සැපට ඉන්නවා කියලා. පින්නතුනේ මේ සිද්ධ කරන්නේ බණට කවුරු හරි ආරාධනා කරපුවම ගිහින් බණ කියනවා. එච්චරයි. මේ ධර්මයේ ආශ්චර්ය බබලෙනවා. ඒ බබලීම තුලින් මුළු රටක් ආලෝකමත් වෙනවා. වෙසක් පොයට මුස්ලිම් දේවස්ථාන වලින් කතෝලික පල්ලි වලින් සූදානම් වෙලා ඉන්නේ මොකේද? ශ්‍රම දාන කරන්න, දන්සල් දෙන්න, සිල් ගන්න කට්ටියට ආහාර සපයන්න. කතෝලික පින්නතුන් මුස්ලිම් අම්මලා තාත්තලා පුදුම විදිහට බණ අහනවා. අපේ තිබ්බ රාමුව කැඩිලා දැන්. ભેදයක් නැහැ. ඒ තමයි ධර්මයේ අනුභවයේ පින්නතුනේ. මේවා දරා ගන්න බැරි පිරිස් මේවා වළක්වන්න විවිධ දේවල් කරනවා. බණ අර මට ආරංචියකුත් ආවා. මම ඒ කියපු විදිහටම කියන්න. කවදා හරි ඉක්මනින් ඕක බණ කියන තැනකට 100ක් විතරක් එක්කව වෙන්න ඕනලු. හොඳේ තමයි. පින්නතුනේ මමත් කැමති නිදහසේ ඇවිල්ලා නිදහසේ යන්න. මේක වළක්වන්න බණ අහන්න එන එක නවත්තන්න. ඔයත් හිතන්නේ කොච්චර දත කනවද? ඇයි සම්බුද්ධ ශාසනයේ දියුණුව බෞද්ධ ප්‍රබෝධය දරන්න බෑ. ජාති ආගම් ભેදයකින් තොරව සිවුරවට එක්කහුව වෙනකොට මට මතක් වෙන්නම බුදුහාමුදුරුවෝ 62ක් මිත්‍යා මතවලින් ගහනව පැවතුණු ඒ මුළු ජම්බුද්වීපයම මුළු මහත් ಭಾರತයම එක අධිරාජ්‍යයක් යටත් කරගන්නවා. චණ්ඩාශෝක ධර්මාශෝක උනේ ඇයි? බුදු බණ හින්දා පින්නතුනේ. බුද්ධ දර්ශනයේ හින්දා අසංකේය වූ කල්ප 4ක් පෙරම් පුරලා පාරමිතා පුරලා අවබෝධ කරගෙන දේශනා කරපු නිකලස් නිකලල් ශ්‍රී සද්ධර්මයේ අනුභවයෙන් මුළු මහත් ලෝකයම වෛර නැත්තෝ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ හසන්ජිත් මහත්මයා, ගයෂා පෙරේරා මහත්මිය අපේ අයියයි අක්කයි ඇතුළු සංවිධානය කරපු අපේ හාමුදුරුවන්ට ලොකු මනාවක් තිබ්බා. 12 වෙනිදා යන්න කලින් බණක් කියවන්න. අපේ හාමුදුරුවන්ට දීර්ඝායු භාවය ලැබේවා. අපේ නායකහාරෝ අපේ ආයුෂත් අරගෙන চিරාත් කාලයක් වැජබේවා සාදු කියලා පතන්. පින්කමට ආවගිය සංවිධානය කර උදව් උපකාර කළ සියලු දෙනාට පින් අයිති වේවා. සියලු මළගිය ඇත්තන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. මං හදු වඩපු මගේ අම්මට තාත්තට
මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට මගේ මියගිය අයියට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් මේ පින්නතුන් දුගතියක නම් උපදින්න එපා. අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා සාදු.